එතකොට අපි කතා කරා මේ පින් ටික සම්බන්ධව. අද පටන් ගන්න අපි මේකේ ඉන්පුට් පැත්ත, ඒ කියන්නේ පවර් පැත්ත. එතකොට මේකේ V in එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ground එක, reset එක අපිට මෙතනින් අවුට් කරනවා ධන 5ක් වෝල්ටේජ් එක විදියට. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා 3.3යි වෝල්ටේජ් එක. ඊට පස්සේ මේ පැත්තට ගියොත් මෙතන මෙහාට ගියොත් මෙතන ground එකක් තියෙනවා, power reset එකක් තියෙනවා. මේ pin එක කෙලිම reset එක කෙලිම. හරි. එතකොට මේ පළවෙනි pin එක තියෙනවා මේ පැත්තේ. නැත්නම් ඒ කියන්නේ USB port එක පැත්තට ගිහම පළවෙනි pin එක. මෙතන V in එකක් තියෙනවා. හරිද? ඒතර මෙතන තමයි එළියෙන් අපි කරන්ට් එක බැටරි එකකින් හරි මොකක් හරි අපේ තියෙන වෙන එළියෙන් දෙන පවර් සප්ලයි එකකින් කරන්ට් එක මෙතන තමයි දෙන්නේ. ඒතර මේ pin එකට තමයි කරන්ට් එක එන්නේ. යාවම මේ අපිට පේනවා මෙන්න මේ pin එකෙන් තමයි මේ ලයින් එක කියලා තියෙන්නේ මෙතෙන්ට. ඒතර මේක තමයි වෝල්ටේජ් රෙගියුලේටර් එක. මේක AMS 11 කියන එක මෙතන ගහලා තියෙනවා 5 කියලා. ඒ කියන්නේ මේක අවුට්පුට් එක 5ක්. එතකොට මේකට ඉන්පුට් කරන්න පුළුවන් 12ක් කියලා තියෙනවා. හැබැයි 12ක් දෙන්න යන්න එපා. මේකට අපි සාමාන්‍ය 9ක් වගේ දෙන්න පුළුවන්. 12ත් අවුලක් නෑ. මේක රත් සමහරවල් රත් වෙන්න ගන්නවා ගොඩක්. ඊට පස්සේ මෙතන අපි පින් ටික ගත්තොත් මේක තමයි ඉන්පුට් පින් එක. ඊට පස්සේ මේක අවුට් එක, මේකත් අවුට් එක. අපිට මෙතනින් බැලුවත් පේනවා මෙතනින් වයර් එකක් ගිහිල්ලා මේ කැප් එකට ගිහිල්ලා මේ කැප් එකෙන් මෙන්න මේ හතරවෙනි පින් එකට ගිහිල්ලා තියෙනවා. හතරවෙනි පින් එක මේ පැත්තට ලොලුවොත් මේ තියෙන්නේ 5 අවුට් එක. ඊට පස්සේ මේ තියෙන්නේ ග්‍රවුන්ඩ් එක. හරි. එතකොට මේ අපේ බෝඩ් එකට එළියෙන් පවර් ලයින් එකක් දෙනවා නම් තමයි මේකෙන් දෙන්නේ. රෙගියුලේටර් හරහා අපි මේ චිප් එකට කරන්ට් එක යන්නේ. හරි. අපි මේකේ මේ පැත්තෙන් කොටස් ටික බලමු මොනවද තියෙන්නේ කියලා. එතකොට මෙතන තියෙනවා වෝල්ටේජ් රෙගියුලේටර් එක. මෙතන තියෙනවා කැපැසිටර් එක. ඊට පස්සේ මෙතන තියෙනවා රීසෙට් පුල් අප් රෙසිස්ටර් එක තියෙනවා. මෙතන තියෙනවා පවර් කැප් එකක්. මේක රීසෙට් එකටම තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට මෙතන තියෙන රෙසිස්ටර් දෙකක් තියෙනවා. ඒක උඩ එක RX එක, මේක TX එකට. ඊට පස්සේ මෙතන තියෙනවා 3.3